ජෝන් සීනා කියන්නේ ලෝකයේ පුරාම ප්‍රසිද්ධ වූ ඇමරිකානු ප්‍රොෆෙෂනල් බ්‍රිස්ලිං ඇක්ටර් කෙනෙක්. ඔහු උපත ලැබුවේ 1977 අප්‍රේල් 23 වන දින. කුඩා කාලයේ සිටම ක්‍රීඩාවලට විශාල ආසාවක් තිබූ ජෝන් සීනා පාසල් සහ විශ්වවිද්‍යාල කාලය තුල රෙස්ලින් සහ බොඩි බිල්ඩින් ක්‍රීඩාවලට සක්‍රියව සහභාගී වුණා. ඔහු විශ්වවිද්‍යාලයේදී ස්පෝර්ට්ස් සයන්ස් සහ එස්ප්‍රයිස් පිළිබඳ අධ්‍යාපනය ලබා ගත්තා. 2000 වසරේදී ජෝන් සීනා WWE වෙත ඇතුළත් වුණේ ඔහුගේ ජීවිතයේ විශාල ටර්නින් පොයින්ට් එකක් ලෙසයි. මුල් කාලයේදී ඔහුට වැඩි අවස්ථා ලැබුණේ නැති නමුත් ඩොක්ටර් ඕෆ් කියන රැප් ස්ටයිල් කැරක්ටර් එකක් සමග ඔහු ඉතා වේගයෙන් ජනප්‍රිය වුණා. රැප් ප්‍රොමෝන් ජෝන් සීනාගේ රෙස්ලින් කැරියර් එක තුළ ඔහු අසීමිත ජයග්‍රහණ ලබා ගත්තා. ඔහු 16 වාරයක් වර්ල්ඩ් චැම්පියන් බවට පත් වෙලා තියෙනවා. ඒක WWE ඉතිහාසයේ ඉතා විශාල ඇචීව්මන්ට් එකක්. ඒට අමතරව යුනයිටඩ් ස්ටේටස් චැම්පියන්ෂිප්, ටැග් ටීම් චැම්පියන්ෂිප් සහ රොයල් රම්බල් ජයග්‍රහණ වගේ ටයිටල්ස් බොහෝමයක් ඔහුගේ නාමයට තිබෙනවා. රෙස්ලින් වලට අමතරව ජෝන් සීනා 2010 වසරෙන් පස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසුණා. මුල් කාලේ ඇක්ෂන් රෝල්ස් කරපු ඔහු පසුව කොමඩි සහ සීරියස් ඇක්ටිං රෝල්ස් වලින්ද තමන්ගේ හැකියාව පෙන්වා දුන්නා. The Suicide TV සීරියස් එක ඔහුගේ ඇක්ටිං කැරියර් එක ඉහළට ගෙන ගිය වැදගත් පුරුදු ලෙස සැලකෙනවා. ජෝන් සීනා ගැන කතා කරනකොට චාටි වර්ක් අමතක කරන්න බෑ. ඔහු මේකා වීස් ෆවුන්ඩේෂන් හරහා දරුවන්ගේ විශේෂ 650කට වැඩි ප්‍රමාණයක් ඉටු කරලා තියෙනවා. ඒ නිසා WWE ඉතිහාසයේ වැඩිම චැරිටි විශේෂ ඉටු කරන පුද්ගලයා ලෙසත් ඔහු සැලකෙනවා. ඔහුගේ සමාජ සේවය, විනය සහ ආදර්ශමත් ජීවිතයේ බොහෝ තරුණයන්ට මාර්ගෝපදේශයක් වෙලා තියෙනවා. අද වන විට ජෝන් සීනා ෆුල් ටයිම් රෙස්ලර් කෙනෙක් වුණත් ඇක්ටර්, ප්‍රොඩියුසර් සහ WWE ස්පෙෂල් අපනට්ස් හරහා තවමත් ලෝකයට බලපෑමක් කරන විශිෂ්ට චරිතයක්. ඔහු රෙස්ලින් ලෝකෙත්, විනෝදාස්වාද ලෝකයේ සමාජ සේවයේත් අමතක නොවන නාමයෙන් බවට පත් වෙලා තියෙනවා. ජෝන් සීනාගේ අවසන් තරගය පැවතුනේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයස් ගානක සමගයි. නමුත් මේ තරගයේදී ජෝන් සීනා පරාජය වෙනවා. මේට හේතුව ලෙස ගොඩක් දෙනෙක් සිතන්නේ මේ ස්තූතු ක්‍රීඩාව බැවින් සීනාගේ අවසන් තරගය නිසා ගොඩාක් දෙනෙක් සිතුවේ ජෝන් සීනා තරගය ජයග්‍රහණය කරයි කියලා. ඉතින් 99%ක්ම ඔට්ටු ඇල්ලුවේ ජෝන් සීනා ජයග්‍රහණය කරනවා කියලා. ඒ නිසා WWE තීරණය කරා ජෝන් සීනාට පරාජය දීලා එම මුදල් දිනා ගන්න. ඉතින් මේ දිනේදී WWE රෙස්ලින් වලට සමු දෙන්න ඔහු කටයුතු කළා. අය කවමදාවත් රෙස්ලින් පිටේ ඔහු අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. අපේ හිතේ පොඩි දවස්වල ඉඳන්ම ඔහු විරුවෙකි. ඉතින් මීරයන්නිනි ඔබට සුබ ගමන්.